අද ලෝකයේ ඉහළම ඉල්ලුමක් පවතින භාණ්ඩ අතර මේ අවි ආයුධ හා යුධෝපකරණ වලට හිමිවන්නේ ඉතාම ඉහළම ඉල්ලුමක් තියෙනවා. නැත්නම් ඉහළම තැනක් හිමි වෙනවා. ලෝකයේ පැතිරෙන ගැටුම්කාරී ස්වභාවයත් මේන් පෙන්눔 කරත් ඕනම රටක ආරක්ෂාව සහතික කරන්නට මේ නවීන යුධෝපකරණ අත්‍යවශ්‍යම බව තමයි පිළිගෙන තියෙන්නේ. ඉතින් ලෝකයේ හමුදා ශක්තිය වර්ගීකරණයේදී මේ 12 වෙනි ස්ථානගත වී ඉන්න පාකිස්තානය බොහෝ කලක් මේ යැපුණේ බටහිරින් ලබා ගන්න යුද උපකරණ වලින්. පාකිස්තානයේ ගුවන් හමුදාව භාවිතා කරේ මේ එවකට සෝවියට් දේශයේ නිෂ්පාදනය කරපු බිග් 21 සහ ප්‍රංශයේ නිෂ්පාදනය කරපු විරාජ් වගේ ප්‍රහාරක යාන තමයි ප්‍රහාරක ජෙට් යාන. ඉතින් මේ විදිහට මේ බටහිර යුද උපකරණ වෙනුවට තමන්ගේම යුදෝපකරණ ශක්තියක් ගොඩනංවා ගැනීමට පියවර පාකිස්තානය ආරම්භ කළේ මේ 1990 දශකයේ අගභාගයේ. ඉතින් මේ විදිහට පාකිස්තානය චීනයත් එක්ක ඒකාබද්ධ වෙලා නිෂ්පාදනය කරපු ප්‍රහාරක ජෙට් යානය පාකිස්තානයේ විසින් හඳුන්වන්නේ මේ JF-17 නමින්. මේ යානය චීනය විසින් ජාත්‍යන්තර වෙළඳපොළට නිකුත් කරන්නේ F7 ෂර්ක් ෆෝලම් යන නමින්. මේ යානය විශේෂත්වයෙන්ම පාකිස්තාන ගුවන් හමුදාව වෙනුවෙන්ම නිපදවපු මිල පිරිමැසුම්දායක ඒ වගේම බහුකාර්ය යුද ගුවන් යානයක් විදිහට තමයි මේක මේ හඳුන්වන්නේ. යානය මුලින්ම ගුවන්ගත කෙරුණේ 2003 වර්ෂයේ. පාකිස්තානය මෙම යුදෝපකරණ නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙල දැන් රටට ආර්ථිකමය වශයෙන් සහ ඵලදායී වශයෙන් ඵලදායී වී ඇති බව තමයි ඔවුන්ගේ මේ නවත්වන අවි ආයුධ ඇනවුම් පැහැදිලි වෙන්නේ. ලිබියානු ජාතික හමුදාවට යුද උපකරණ අලෙවි කරන්න පාකිස්තානය දැන් ඩොලර් බිලියන 4ක කොන්ත්‍රාත්තුවකට එළඹිලා තියෙනවා කියලත් මේ වෙනකොට වාර්තා වෙලා තියෙනවා. ඉතින් මේ පාකිස්තාන ඉතිහාසයේ විශාලතම යුද උපකරණ අලවිය වෙන මේ ගනුදෙනුව පාකිස්තානයේ හමුදා ප්‍රධානී ෆීල්ඩ් මාර්ෂල් අසෙල් මුනීර් ලිබියානු ජාතික නියෝජ්‍ය අනදෙන නිලධාරියා සදාම් කලිෆා සමග නැගෙනහිර ලිබියාවේ බෙන්ගාසි නගරයේදී පසුගිය සතියන්තයේ පවත්වපු සාකච්ඡාවකින් අනතුරුව තමයි මේ ගිවිසුමට මේ මොවුන් එළඹිලා තියෙන්නේ. නැත්නම් එළඹෙන්න තීරණය කරලා තියෙන්නේ. එහෙනම් 2011 අවුරුද්දේ නේටෝ සංවිධානයේ සහාය ලැබමින් ජනතා නැගී සිටීමෙන් ඒ වගේම කර්නල් ගඩාෆිගේ පාලනය පෙරලා දැමීමෙන් අනතුරුව ලිබියාවේ මේ වෙනකොට තියෙන්නේ අස්ථාවර වාතාවරණයක් බව සහතිකයි. ඒ වගේම රට ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් දෙකක් විසින් මේ වෙනකොට පාලනය කරමින් එහි බෙදීම් නිර්මාණය කරමින් ඇති බව තමයි ජාත්‍යන්තර මාධ්‍යවල වාර්තා වෙන්නේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගන්නේ මේ අගමැති අබ්දුල් හබීබ් රත්නයුක්ත මේ ජාතික එකමුතු රජය මේ ඔවුන් බටහිර දිග ලිබියාවේ බහුතර ප්‍රදේශයක් මේ වෙනකොට පාලනය කරමින් ඉන්නවා. ඉතින් සදාම් කලීෆා මේ ලිබියානු ජාතික හමුදාව සමග එක්වීමෙන් නැගෙනහිර ප්‍රදේශයන් පාලනය කරමින් සිටිනවා. ඉතින් මේ වගේම බෙන්ගාල ප්‍රදේශය කේන්ද්‍ර කරමින් මේ ලිබියානු ජාතික හමුදාව රටේ ප්‍රධානතම තෙල් බිම් රැසක් මේ වෙනකොට මේ පාලනය කරමින් ඉන්න බව තමයි වාර්තා වෙන්නේ. ඉතින් ඒ වගේම නමුත් මේ කණ්ඩායම බටහිර රටවල් බොහොමයක් විසින්ම පිළිගන්නේ නැහැ. ඉතින් මේ නිසා මේ ආයුධ අලවිය සිද්ධ වෙන්නේ ලිබියාවේ එවැනි අස්ථාවර තත්ත්වයේ තියෙන වාතාවරණයක් මැද බව තමයි මේ විශේෂයෙන් අවධානය කරන්න ඕනේ කාරණයක් වෙලා තියෙන්නේ. ඉතින් මේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පනවපු අවිතහනම මේ ලිබියාවේ තාමත් ඉවත් වෙලා නැති බව තමයි මේ තවදුරටත් වාර්තා වෙන්නේ. මේ කොහොම වුණත් මේ පාකිස්තානය මේ විදිහට ලිබියානු ජාතික මේ අලෙවි කරන මේ යුද උපකරණ වලට පාකිස්තානය හා චීනය ඒකාබද්ධව සංවර්ධනය කරපු JF-17 ප්‍රහාරක යාන 16ක් මේ ඒ වගේම මූලික නියම පුහුණුව සඳහා යොදා ගන්නා සුපර් මුෂාප් පුහුණු ගුවන් යාන 12කුත් ඇතුළත් වෙන බව තමයි මේ සාතික වෙන්නේ. ඉතින් මේ ලිබියානු ජාතික හමුදාවට
ඉදිරි වසර 2කමාරක කාලයක් තුළ සැපයීම සඳහා තමයි මේ ගිවිසුම සනාථ කරගෙන තියෙන්නේ. $12 බිලියන 4.6ක ඉහළ යෑමකුත් වෙන්න පුළුවන් කියලා තමයි මේ අවස්ථාවේ මාධ්‍ය වලින් වාර්තා වෙන්නේ. තමන් පාකිස්තානයත් එක්ක උපක්‍රමශීලී හමුදා මේ ක්‍රියාවන්ත එක්ක මුහුණ දෙන බව තමයි මේ ලිබියාව විසින් මේ වෙනකොට ප්‍රකාශ කරලා තියෙන්නේ. මේ යුද උපකරණ ගනුදෙනුව මේ විදිහට ජාත්‍යන්තර මාධ්‍ය විසින් අනාවරණය කරලා තියෙන්නේ මේ 2025/12/23 කියන්නේ ඊයේ උදෑසන. ඉතින් මේ තියෙන්නේ රූප සටහන් තමයි ඔයාලට මේ දකින්න ලැබෙන්නේ. මේ ජාත්‍යන්තර වශයෙන් පිළිගත්ත ලිබියානු රජයේ හමුදා ප්‍රධානියා මොහොමඩ් අල්-හඩාඩ් ජීවිතාක්ෂයට පත් වුණා කියන ප්‍රවෘත්තියක් ප්‍රකාශ වෙනවා. නමුත් මේ ලිබියානු රජයේ අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන විදිහට මේ විදිහට අනතුරට ලක් වෙලා තියෙන්නේ තුර්කීයේ නිල සංචාරය නිමා කරලා නැවත හමුදා ප්‍රධානියා නැවත පැමිණින් සිටි ෆෝල්කන් 50 වර්ගයේ ජෙට් යානයක් කියලා තමයි මේ කියවෙන්නේ. මේක තුර්කීයේ අංකාරා අගනුවරින් නික්මිලා ලිබියාවේ ට්‍රිපෝලි බලා එන අතරතුරදී තමයි තුර්කීයේ ඉහළ අහසේදී මේ විදිහට අනතුරට ලක් වෙලා තියෙන්නේ. තුර්කීයේ හයිමානා ප්‍රදේශයට ඉහළින් පියාසර කරද්දී යානය හදිස්සි ගොඩබෑමක් සඳහා සංඥා නිකුත් වෙලා තියෙනවා. ඉතින් ඊට ප්‍රතිචාර වශයෙන් නැත්නම් ඊට ප්‍රතිචාර දක්වන්නත් පෙර ආතුවේ මේ අනතුරට ලක් වෙලා තියෙනවා කියලා තමයි මේ අනාවරණය වෙලා තියෙන්නේ. තුර්කිය අධිකරණය මේ වෙනකොට අනතුර සම්බන්ධ විමර්ශනයක් ක්‍රියාත්මක වෙනවා කියලා තමයි ප්‍රකාශ කරලා තියෙන්නේ. ට්‍රිපෝලි නුවර කේන්ද්‍ර කරගත්ත මේ ජාතික එකමුතු රජය ප්‍රකාශ කරලා තියෙන්නේ සිය අග්‍රාමාත්‍යවරයා විසින් මේ ගැන විමර්ශනයකට එක්වන්නට නියෝජිත කණ්ඩායමක් තුර්කියට යවන්නට ඒ වගේම මේ විටත් ආරක්ෂක අමාත්‍යවරයාට උපදෙස් ලබා දී ඇති බවත් මේ ප්‍රකාශ වෙලා තියෙනවා. මේ අනතුරට පත්වන මේ යානයේ සිටි හමුදා ප්‍රධානියාට අමතරව ලිබියානු ගොඩබිම් ප්‍රදේශයන් වල අණදෙන නිලධාරීන්, ඒ වගේම අධ්‍යක්ෂකවරුන්, හමුදා ප්‍රධානී උපදේශකවරයෙක් වගේම මේ ඔහුගේ කාර්යාලයේ ඡායාරූප ශිල්පියෙකුත් මේ ගමන් කරමින් ඇති බව තමයි මේ වෙන විට වාර්තා වෙලා තියෙන්නේ. ඔවුන් සියලු දෙනාම කෙසේ නමුත් මේ ගුවන් අනතුරින් මියගිය ඇති බව තමයි ලිබියාව වගේම තුර්කි බලධාරීන්මුත් තහවුරු කරලා තියෙන්නේ. මේ ජෙට් යානය මෝල්ටාවේ කුලියට ගත් එකක් කියලා තමයි මේ ඉතිහාසය ගැන ලිබියානු බලධාරීන්ට වහාම තොරතුරු ඉදිරිපත් කරන්නට හැකියාව ලැබිලා නැහැ. නමුත් කොහොම වුණත් මේ යානයේ සුම්බුන් එම අනතුරට පත් වුණු තුර්කීයේ හයිමානා ප්‍රදේශයෙන් හොයාගන්නට සමත් වෙලා තියෙනවා. ඉතින් අනතුරට හේතුවත් මේ වෙනතෙක් නිල වශයෙන්ම ප්‍රකාශයට පත් වෙලා නැති වුණත් මේ ලිබියානු ජාතික එකමුතු රජයේ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරලා තියෙන තම හමුදා ප්‍රධානියා ඇතුළු මේ පිරිස ගුවන් අනතුරකින් මේ විදිහට ජීවිතක්ෂයට පත්වීම තමන්ගේ හමුදාවට වගේම ලිබියානු ජනතාවටත් මේ දැවැන්ත පාඩුවක් කියලා තමයි ඉතින් ප්‍රකාශ කරන්නේ. නේටෝ සමාජිකයෙක් වන තුර්කීය මේ ලිබියාවේ මේ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් එකමුතු රජයත් සමග කටයුතු කරන කාලයක් තිස්සේ 2020 අවුරුද්දේ තුර්කීය එහි හමුදා පුහුණු කිරීම සඳහා මේ උපදේශකවරුන් පවා යවලා තියෙනවා. ඉතින් තුර්කීය මේ විදිහට මේ ලිබියාවේ එකමුතු රජයත් එක්ක ජාතික රජයත් එක්ක සමුද්‍ර ගිවිසුමකට මෙන්ම බලශක්ති ගිවිසුමකටත් එළඹිලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඒ එකඟතාවයන් දෙකටම අසල්වැසි ඊජිප්තුව පළ කරලා තිබුණු විරෝධයක්. ඒ කොහොම වුණත් තුර්කීය මෑතකදී ලිබියාවේ නැගෙනහිර ප්‍රදේශ පාලනය කරන ලිබියානු ජාතික හමුදාවත් එක්ක සංනිවේදන ක්‍රමවේදයක් ආරම්භ කරලා තියෙන බවත් පසුගියදා වාර්තා වෙනවා.